ආයුබෝවන් තේරවිලි 3000ට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද 73 වෙනි කොටස. ප්‍රශ්නාංක 721. පිට මැද ඉරි ඇත අත් දෙක උඩ ඇත. නිතරම පැන පැන යන කියන්න මම කවුරුද? පිළිතුර ලේනා. ප්‍රශ්නාංක 722. රෑ ගෙදරට යන පාරේ චක්ගුඩු ගුඩු ගසක් ඇතේ. මල් සුවඳයි ගෙඩි තිත්තයි නොතේරුවොත් ටොකු 20යි. පිළිතුර කදුරු ගෙඩිය. ප්‍රශ්නාංක 723. මලක් පිපෙනකොට මම යමි දුවගෙන ගුමු ගුමු නාදෙට අකමැති අය ඇත. පිළිතුර බඹරා. ප්‍රශ්නාංක 724. හරි කඩිසර මම පසුබට නැත මම නිවස බඳිමි මම කියන්න මගේ නම. පිළිතුර කුඹලා. ප්‍රශ්නාංක 725. මාළුවා දුටු විට තපස බිඳිනවා කෑමක් එනතුරු තපස් රකින්නවා. පිළිතුර කොකා. ප්‍රශ්නාංක 726. නැකත් බලන්නට යන්නෙකි මගුල් තුලා දන්නෙකි නාගලොවෙන් ආ වැගතෙකි වැඩිහිටියන් පිළිගත්තෙකි. පිළිතුර බුලත්. ප්‍රශ්නාංක 727. බෙල්ලත් සැබැයි ඔළුවක් නැත අන්දෑයේ අතත් සැබැයි ඇඟිලිත් නැත අන්දෑයේ බඩත් සැබැයි බඩවැල් නැත අන්දෑයේ එහෙම කෙනෙක් මහසභයක අන්දෑයේ. පිළිතුර කමිසය. ප්‍රශ්නාංක 728. අරටු දෙකකි ගොනුට පවන් සලන දෙකකි ගොනුට ඔරවා බලන දෙකකි ගොනුට දෙපිට ගසන එකකි ගොනුට. පිළිතුර අන් දෙකයි කන් දෙකයි ඇස් දෙකයි නැට්ටයි. ප්‍රශ්නාංක 729. සීයා ඇඳි සරම මතේ විස නැති සර්පයෙකු වෙතේ එතුන හැටියේ වලිගෙ කතේ අකුරු 5යි කියමු පුතේ. පිළිතුර ඉනපටිය. ප්‍රශ්නාංක 730. රාමැද මුල තාලන්නේ අපි දෙමළනි කැඳවන්නේ අකුරු 3කි නමලන්නේ කැත ගමනකි ඌ යන්නේ. පිළිතුර තාරාවා. 73 වෙනි කොටස අවසానයි. වරදක් නැතිව ගහකට ගහනවා දුටින් ලෙඩක් නැතිව බෙහෙතක් තබනවා දුටින් දුකක් නැතිව තිස්සෙම අඬනවා දුටින් හැලියක් අරන් වතුරත් බඳිනවා දුටින්. මේකේ උත්තරය දන්නවා නම් ලයික් කරන්න, කොමන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ කොටසෙන් අපි හම්බ වෙමු. ඔබට සුබ දවසක්.